Hai යාළුවනේ අපි දුර කරගෙන යන්නේ බලමු අවශ්‍ය දේවල්. කුරුළු, සුදුලුණු, බීලුණු, අපිට අන්තිමටම ගම්මේ ලුණුමුඩු, ඕවා, ලුණු පොළ, කැරට්, සොසේජස්, බෙල්ලා, ෆ්‍රෙෂ් මීට් තියෙනවා. කොත්තු රොටි. බලන්නේ කොහොමද හදන්නේ කියලා. අතුරු දෙක හදාගෙන දෙතරක් පස්සේ කුරුළු, සුදුලුණු සොඳුරු ලෝකයක් සතුටු සිනහ පිරුණු සාදයක් මේක සොඳුරු ලෝකයක් සතුටු සිනහ පිරුණු සාදයක් මහතුනේ රැගෙන යන්න ඉන්බිඳක් රැගෙන යන්න ඉන්බිඳක් දැන් අපි ෆ්‍රෙෂ් මීට් එක ගලමු. දැන් අපි මේකට ෆ්‍රෙෂ් මීට් එක පොඩ්ඩක් අත්තිමට පස්සේ අපි මේ කොල්ලෝ ටික ගලමු. ලස්සන පාට කරලා තියෙන්නේ. දැන් ඔක්කොම කවරම් කරා. පොඩි අයම නම් කන්න පුළුවන්. දැන් අපි නේ ටික ටික මේ කන්න පුළුවන් ටික දෙන්න පොඩි කියන පස්සේ. දැන් අපි කොටුව ඔයාලට පේන ලස්සන පාට කරලා ඇවිල්ලා තියෙන්නේ. කඩේ කඩින් කනවට වඩා ගෙදරකම හදලා පොඩි අයම දෙන්න බය වෙන්න ඕනේ. කිසිම රස කාලා තියන්නේ නැතුව ලස්සන හදලා තියෙනවා. ලුණු පොළ අපි එකතු කරන්නේ අන්තිමට. එතකොට තවත් ලස්සන පාට දෙනවා නම් උඹක් පේනවා තවත්. අපි තව චුට්ටකින් ලුණු පොළ ටික එකතු කරගමු. අපි යාළුවනේ තවත් චුට්ටක් රස වෙන කියලා මාළු මිරිස් කාලෙකුත් ගත්තා. දැන් අපි ලීක්ස් ටිකයි මාළු මිරිස් ටිකයි ඔක්කොම එකතු කරගමු. නැවුම් පාටකුත් දෙනවා. රස පාටයි. මේ මස් මාළු කන්න තියාയിട്ട് උනත් කන අයට උනත් මේක මේ කන්න පුළුවන්. මස් මාළු ඕනේ නැහැ. දැන් අපි මේක කවලම් කරගමු. යාළුවනේ ඔන්න අපි කොත්තුව හදාගෙන ඉවරයි. අපි බලමු දැන් කොහොමද රස කියලා. අපි ඔයාලට පේන්නේ නැහැ සොසේජස් එකතු කරනවා. අපි ඒක මේ වෙනම කොත්තු ටිකට දාගත්තා. අපි බලමු දැන් රස කොහොමද කියලා. අපි කොත්තුව හදාගෙන ඉවරයි. අපි බලමු කොහොමද රස කියලා. කඩේකට වඩා ගෙදර හදාගෙන ඔයාලා රස බලන්න. වසවිස නැති කොත්තුවක් හදාගන්න පුළුවන්. ළමයිට උනත් දෙන්න බය වෙන්න ඕනේ නැහැ. එහෙනම් යාළුවනේ ආයෙ දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට පුතන්නයි.